එදාවා මේ පැත්ත හරි ප්‍රසිද්ධයි. මේ ඉන්නේ මම වාරියපොළ. වාරියපොළ කැඩපත් වෙහෙර. අපිට මේ නම කියද්දිම මතක් වෙන්නේ ඉස්සර ඔයගොල්ලෝ කැමති නම් මේ ගීත නාට්‍ය වලට එහෙම වාරියපොළ කැඩපත් වෙහෙර ගීත නාට්‍ය කණ්ඩායමක් හිටියා. මේක තමයි මට නම් කැඩපත් වෙහෙර කියපු ගමන්ම එන්නේ වාරියපොළ කැඩපත් වෙහෙර ගීත නාට්‍ය කණ්ඩායම. අතිශය ප්‍රසිද්ධ නාට්‍ය කණ්ඩායමක් මේ ප්‍රදේශයේ තමයි විහිලා තියෙන්නේ. හැබැයි අද මම ආවේ ඒ නාට්‍ය ගැන කතා කරන්න නෙවෙයි. වෙන වැඩකට ආවේ. මම ඇත්තටම මම ආව පහුගිය දවසක මේ පැත්තේ මේ දුෂ්කර ප්‍රදේශයක්, දුෂ්කර දුප්පත් දරු දැරියන් ඉන්න ප්‍රදේශයක් මේක. මේ ප්‍රාථමික කනිෂ්ඨ විද්‍යාලයක් තියෙනවා. පොඩි විද්‍යාලයක්, කනිෂ්ඨ විද්‍යාලයක්, ප්‍රාථමික නෙවෙයි කනිෂ්ඨ විද්‍යාලයක්. මේ කනිෂ්ඨ විද්‍යාලයට අපි පොඩි ඩොනේෂන් එකක් කරා. මේ කනිෂ්ඨ විද්‍යාලයේ බෑන්ඩ් එකක් තිබ්බේ. බෑන්ඩ් එකට බඩු තිබ්බේ නැහැ. මේ ළමයි ප්‍රැක්ටිස් කර හිටියේ උණ බට වලින් හදාගත්ත පොඩි බෙර වල හදාගත්ත. මේගොල්ලන්ට අපි ඩොනේෂන් එකක් කරා. මගේ ඉතාලියේ ඉන්නවා මිතුරෙක් සහ මිතුරියක් නිරු නංගි සහ මාලන්. මේ දෙන්න කරා ඩොනේෂන් එකක්. මේ සියලුම බඩු අරන් දුන්න මේ බෑන්ඩ් එකට ඉස්කෝලේට. ඒක තමයි මම අද මේ ආවේ. ආවෙලා මේක සම්බන්ධීකරණය කරේ අපූරු මිනිස්සෙක්. මම මෙයා ගැන පස්සේ දැනගත්තේ. ඔහුගේ නම තමයි ගැමුණු කුලරත්න. මේ ගැමුණු තමයි අපිට මේ සම්බන්ධීකරණය කරේ. අපි හොයාගෙන මෙහෙම ඩොනේෂන් එකක් කරන්න, මෙහෙම පරිත්‍යාගය කරන්න, මෙහෙම ඉස්කෝලයක් තියෙනවා කියලා. ඔහු තමයි අපිට ඒ පණිවිඩය ලබා දුන් කෙනා. ඔහුගේ නිවසේ තමයි දැන් මම ඉතන ඉන්නේ. මම ආවට පස්සේ තමයි දැනගත්තේ මේක හරි විශේෂ තැනක්. මගේ පිටිපැස්සේ තියෙන්නේ මම අහලා නැහැ, ලංකාවේ මම දැකලා තියෙනවා ඕනි තරම් සුනකීන් සඳහා නැත්නම් අපේ බව්වන් සඳහා හදපු ෆාම්ස් තියෙනවා. ඒගොල්ලෝ ඉන්නේ ඒගොල්ලොන්ගේ අපි කියන්නේ සමහර නේවාසිකාගාරයක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඉන්න ෆාම් තියෙනවා. නමුත් ලංකාවේ මම තව තියෙනවද දන්නේ නැහැ. ප්‍රථම වතාවට තමයි මම අහන්නේ පූසන් සඳහා. අපේ බලලුන් සඳහා ඇති කරපු මෙතන මේක හොස්ටල් එකක් වගේ. මේක ඇත්තටම ෆාම් එකක්. ඒක තමයි මගේ පිටිපස්සේ තියෙන්නේ. මේක අයිතිකාරයා තමයි මම අර පෙර කියපු ගැමුණු කුලරත්න මහත්තයා. ගැමුණු මහත්තයාගේ ගෙදරට දැන් මම ආවා මෙහෙම එකක් තියෙනවා කියලා කිව්වට පස්සේ බලන්නම අවශ්‍ය නිසා මේක හරි අපූර්ව තැන. සත්තු හැම තැනම. ඇත්තට මේක ෆාම් එකකුත් වගේ. මේකේ විශේෂම කෑල්ල තමයි මම මෙන්න මේ කියපු පූසන් සඳහා වන මේ නේවාසිකාගාරය. අපි ගැමුණු මහත්තයත් එක්ක කතා කරන ගමන්ම අපි අහමු මේක යමු ඇවිදලා බලමු අපි මේ තැන. ඔහුත් එක්ක කතා කරමු. ගැමුණු මහත්තයා එන්නකෝ. මේ ඉන්නේ ගැමුණු කුලරත්න මහත්මයා. හරිම මම ආශ්‍රය කරලා තිබ්බේ නැහැ. අද තමයි පළවෙනි වතාවට අපි හම්බෙන්නේ. අපි දුරකථන මාර්ගයෙන් Facebook එකෙන් තමයි අපි ඩොනේෂන් ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්නේ. ගැමුණු මහත්තයා ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපි ඔගේ ෆාම් එක ඇතුළටම ගිහිල්ලා ඒ දේවල් එමුණොත් කතා කරමු. යම්. මේ තමයි දැන් අපි ෆාම් එක ඇතුළට යන්න හදන්නේ නේ ගැමුණු මහත්තයා. අපි පූසෝ කීයක් ඉන්නවද ගැමුණු මහත්තයා මෙතන? ඔක්කොම ඉන්න මහත්තයා 58ක් 59ක් වගේ 59ක් වගේ ඉන්නවානේ. මට හරියටම ගාන ඒ කියන්නේ ඇතුළෙත් ඉන්න මේ තනත් ඉන්නවා. මේගොල්ලෝ එළියට පයින්න දඟලනවා. ඒකයි මේ අපි මේ හුරු නැති අය ගොඩක්. අනිත් අය ගෙදර ඇතුළෙත් ඉන්නවා. ඉන්නවානේ. අපි ගෙදර ඇතුළට පස්සේ යමු බලන්න. දැන් අපි මේක පොඩ්ඩක් මේ විස්තරය අපි කතා කරලා ඉමු. අපිට ටිකක් ලොකු පරිශ්‍රමයක් දරන්න උන ඇතුළට එද්දි නැත්නම් මෙයාලා එළියට පයින්නවනේ. ඔව්. ගාග්ගා පොඩ්ඩි ඉඩක් ආව ගමන් මෙයාලා එළියට පයින්නවා. මෙයාලා පුරුදු නැති හින්දා තමයි මේ ඇතුළෙම තියාගෙන ඉන්නේ. අනිත් කට්ටිය ඉන්නවා ගේ ඇතුළේ. ගේ ඇතුළේ. 60ක් වගේ පිරිසක් දැනට ඉන්නවා. ඔව්. ගැමුණු මහත්තයා අපි මේ පූස් කතාව පටන් ගන්න කලින් ගැමුණු මහත්තයා කවුද කියලා අපි හඳුන්වනවා දෙමු. ඔව්. ගැමුණු මහත්මයා කියන්නේ ලංකාවේ හිටපු සුප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකුගේ පුත්‍රයා. සිරි කුලරත්න. සිරි කුලරත්න කියන්නේ අපි දන්න අපි ගරු කරන බොහෝ ප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. ඔහු අද අප අතර නැහැ. යමෙක් ඔහු ගැන දන්නේ නැත්නම් ඔහු ලියපු රචනා කරපු ගීතයක් තමයි පියාපත් සලා මම ඔබ සොයාමි රැයේ කියන මිල්ටන් මල්ලවාරිච්චි මහත්මයා ගායනා කරපු ගීතය.
ඒ වගේ තමයි මාධ්‍යවේදියෙක් විදිහට ඔහු බොහෝ රචනා කරලා තියෙන අවසාන කාලේ ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමු වුණා මම හිතන්නේ. ඔව්. නේ? අය කියන්නේ අවසාන වකවානුවේ. තාත්තා කරලා තියෙනවා ෆිල්ම් 14ක්. 14ක්. ඔව්. මාධ්‍ය ජීවිතේට පස්සේ නේද යොමු වුණේ? පස්සේ. රිදී දැල්ල සඳවට රන්තරු සුබෝදා නිලියකට පෙම් කලිමි වීදී වීරයා පොඩි රාලහාමි හුලවාලි චිත්‍රපටයේ සමාධ්‍යක්ෂකවරයා තවත් මට මතකෙට චිත්‍රපටි 14ක් කරලා තියෙනවා. ගීත රචනා බොහොමයක් කරලා තියෙනවා. ඒ වගේම තමයි මාධ්‍යවේදියෙක් විදිහට තමයි ඔහුගේ නම අපේ මතකයේ මුලින්ම රැඳුනේ. ඔහු දැන් ජීවතුන් අතර නැහැ. මට තියෙන ප්‍රශ්නේ කොහොමද මේ කුරුණෑගලට සෙට් වෙන්නේ? තාත්තගේ ගම තමයි කුරුණෑගල මැද්දේගම වැල්ලෝ කියන්නේ. අම්මා තමයි කොළඹ. ඊට පස්සේ තාත්තා මෙහෙට ඇවිල්ලා තියෙනවා මේ පදිංචියට 84 විතර වාගේ. එතනදී පොඩි සිනමාව පැත්තෙන් පසුබැස්මක් වෙලා තියෙනවා කොළඹින් මේ ගමට. කොළඹින් ඈත් වුණ නිසා ගමට ආපු නිසා. ඊට පස්සේ මෙහෙදී කරපු චිත්‍රපටි තමයි රාස්වැලි වීදී වීරයා ටෙලිග්‍රාමත් භූත වස්තුව පෙර නිමිති වායව කරා. තමයි ඔන්න ඔහුගේ සිරි කුලරත්න මහත්මයාගේ පුත්‍රයා තමයි කැමුණු කුලරත්න කියන්නේ. හරියමු. අපි පටන් ගමු මේ සංකල්පේ කොහොමද මේක එන්නේ මේ පූසොන්ගේ වැඩේ? ඒක මගේ මල්ලි බාලෙක් කෙනා මාත් එක්ක ඉන්න කෙනා. අපි දෙන්න ඉස්සර ඔහුත් ඉන්නවා අපේ කැමරා පිටපස්සේ. ඔහු අපි පෙන්නමු. අපිට පොඩි කාලේ ඉන්න අපි අපේ මැද්දේගම අපේ ගම තාත්තයි ගමේ ඉද්දි මල්ලිගේ නම මොකද? හසිත කුලරත්න. හසිත. ඉතින් ඉස්කෝලේ යරලා එද්දි අපි දෙන්න පූස් පැටව හරි බලු පැටව හරි ඉන්නවා දැක්කොත් පාරේ අපි දෙන්න ගේනවා. ඉතින් තාත්තා කැමති නෑ අපේ ගෙදර තිබ්බ ප්‍රධාන පාරේ කිට්ටුව සත්තු හදන්න බෑ අතරම හැප්පෙනවා. ඉතින් කොහොම හරි අපි දෙන්න කරන වැඩේ හොරෙන් ගෙනල්ලා මේ ඉස්සරහා තියෙනවා තාත්තා රහුවෙන්නේ නැති වෙන්න කවුරු හරි ගෙනත් දාපු විදියට. ඉතින් ඕකෙන් තමයි ඉස්සර වැටුණ ලේන් පැටව හොයන්න කුරුළු පැටව හොයන්න ඉතින් ඉස්සර පොඩි බයිසිකලයක් තිබ්බා. ඒකේ ඉතින් දෙන්න යනවා හැමතිස්සෙම ගමේ හැමතැනම යනවා. ගිහිල්ලා ඉතින් එක එක මාමලාට කියනවා මේ හිටියොත් අපිට ගෙනත් දෙන්න. වැටලා හිටියොත් කුරුළු පැටව දාත්තා බයිනවා ඉතින් ඒත් කැමති නැහැ. සත්තු ගේන්න එපා කියලා කැමති නැහැ. ඉතින් හැප්පිලා නැති වෙනවනේ කියලා. ඉතින් ඒකෙන් තමයි ඒක අදටත් තියෙනවා ඉතින්. ඒකටම මගේ නෝනත් ගොඩක් කැමති සත්තුන්ට. ඒක මේ නෝනායි ගමනේ වාරිය පොළ කැටපත් දෙර කියන්නේ නෝනායි ගම. ඒ කොහොමද මේ ප්‍රදේශයේ මේක ආරම්භ කරන්න මොකද්ද මේ හේතුව? තාත්තයි අම්මයි දෙන්නම නැති වුණාට පස්සේ මට හිතුණා දැන් ගමේ මට මේ මතකේ ඈත් වෙන්න ඕනේ වුණා. හරි කරදරයක් ඒ කියන්නේ මානසිකව බලපෑවා. ඊතර ඉන්න අපහසු තත්ත්වයක් මට තාත්තා මා ගෙදර. ඊට පස්සේ තමයි මම මෙහෙට ආවේ මේ පදිංචියට ඇවිල්ලා මේ ඉඩම අරගෙන. එතකොට මම ගොඩක් හිතුවා මේ නිස්කලංක පරිසරයක් පාරවල් තාත්තා හැවිලාම සත්ව දන්න එපා කිව්වේ පාර අයින හැප්පෙනවා කියලා. ඊට පස්සේ තමයි මම ගොඩක් අස්සක නිස්කලංක පරිසරයක් එවි මෙයාලට ඉන්න ඕනේ නිසා. ගැමුණු මේ දැන් මම දකිනවා මේගොල්ලෝ හොඳට ඉන්නවා පුරුෂ්දිමත්ව. අර එක්කෙනෙක් ඉන්නවනේ ගාෆිල්ඩ් වගේ සයිස් එක්කෙනෙක් පාවා ඉන්නවා කියන්නේ. අපි අපුලුවම පෙන්නන්න. එයා ටිකක් දරුණුයිනේ. දරුණු ඒවා අල්ලා ගන්න බෑ. එක තැනක තියා ගන්න බෑ නේද? ඔව් ඒ කියන්නේ දඟයි. දඟයි අනිත් එක දැන් කවුරු හරි පිටින් කවුරු හරි ආවහම කලබල වෙලා මේ අනිත් අයත් හොඳට ඉන්නවා. මේක ලේසි වැඩක් නෙවෙයි මෙයාලට කන්න දෙන එක. මම අහන ප්‍රශ්නේ ඒක. දැන් කොහොමද ගැමුණු මේ පිරිසකට මේ බල්ලොත් සෑහෙන පිරිසක් ඉන්නවා. එතකොට මේ පූස් රංචුව සෑහෙනට ඉන්නවා. කොහොමද මේගොල්ලන්ට කන්න දෙන්නේ? අපි කරන එක ඇත්තටම මදි අද තියෙන තත්ත්වෙත් එක්ක. රටේ තියෙන ආර්ථිකයත් එක්ක කරගන්න අපහසු නිසා කීප දෙනෙක් ඉඳලා ඉట్లా උදව් කරනවා. ඊට අමතරව ඔය කලුකුම් ගෙනල්ලා දැනට ටික ටික මෙයාලගේ ආදායමක් මෙයාලට මේ කියන්නේ යොදවන්න ඕන නිසා කලුකුම් එතකොට කුකුල් ඒ වගේ දේවල් වලින් ආදායමක් ගන්න බලාපොරොත්තු වෙමින් විතර විකුණලා නිසා ගෙනල්ලා දැනට කරගෙන යනවා. පිළිටත් ඉතින් එහෙම තමයි හිතාගෙන ඉන්නේ කරන්න. මේකට පරිත්‍යාගය එහෙම හම්බෙන්නේ නැද්ද කාගෙන්වත් තාම? පරිත්‍යාග හම්බෙන්නේ නැහැ. අඳුරන දන්න අඳුරන සර් කෙනෙක් උදව් කරනවා. අර ඉස්සලා කියපු ලෝය නේ? ඔව්. එයා විතරයි. ඊට අමතරව හිතවත්කම් මත අක්කලා කීප දෙනෙක් එයාලට පුළුවන් වෙලාවල් වලට උදව් කරනවා. කවුරු හරි කෙනෙක් කැමැත්තෙන් ඉන්නවා නම් පරිත්‍යාග කරන්න. එහෙනම් පුළුවන්? ඔව්. බලාපොරොත්තුෙන් ඉන්නෙත් නේ. දැන් ටිකක් අමාරුයි මේ ගැමුණු මට කිව්ව ටිකක් එන ගම. ඔව් ඒක තමයි.
මේ කවුරු හරි කෙනෙක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් උදව් කරන්න. අපි අන්තිමටම දාන්නම් ගැමුණු මහත්මයාගේ නම්බර එක. ඒ නම්බර එකට කතා කරලා ඔයගොල්ලන්ට එනවා නම් එන්න පුළුවන්. ඇවිල්ලා බලලා ඔයගොල්ලන්ට උදව්වක් කරනවා නම් කරන්න ඉදිරිපත් වෙන්නත් පුළුවන්. ගැමුණු මහත්මයාගේ තව විශේෂත්වයක් තියෙනවා. ඒක කතාව කියන්න කැමතිද? මට වාහනේ හරි දැන් ඉස්කෝලේ දැන් එන ගමන් මට කිව්වා නෝනව හම්බෙච්ච විදිහ සහ මේ ප්‍රදේශයට ආපු විදිහ. ඔව් අද. ඒ කියන්නේ ඇත්තටම අම්මගේ ආසාවක් තිබුණා යා නැති වෙන්නේ ඉස්සෙල්ලා මම ඒ කියන්නේ වඳිනවා බලන්න යාගේ ලොකු ආසාවක් තිබුණා යාට ලේලි කෙනෙක්. මොකද යා අවුරුදු 2ක් පිළිකාවකින් දුක් විඳා. ඉතින් එයාගේ ඒක ආසාව ඉෂ්ට කරගන්න බැරි වුණා නැති වුණා. නැති වෙලා කොහොම හරි අවසන් කටයුතු දවසේ තමයි මට මගේ නෝනා කියන පණිවිඩය ආවේ. ඒත් මං එච්චර කැමැත්තක් වුණේ නැහැ. නමුත් එයාගේ පොඩි කාලේ පාඩම් කරන්න ගිහිල්ලා ලාම්පුවක් පපුව පෙරලිලා පිච්චිලා තියෙනවා. ඉතින් ඒක මට අහන්න ලැබුණා. නැත්තම් මං උනන්දුවක් වුණේ නැහැ. ඊට පස්සේ තමයි මම තාත්තට කියලා මගේ අක්කට කියලා හොයාගෙන ආවේ. ඒ නිසා තමයි මං නැත්තම් මං ඇත්තටම අම්මා යා පිච්චුන කෙනෙක් වීම නිසා තමයි කැමති වෙන්නේ. ඒ කියන්නේ අම්මා අපි නෝනාව පෙන්නමුද ඉන්නවා එළියේ නේද? මට ආශාව ඉෂ්ට කරගෙන බැරි වුණා අම්මා ඉද්දි. ඒ හින්දා මං අර කසාදේකට එතන යන මං හිතාගත්ත කවදාවත් මම කසාද බොන්නේ නැහැ කියලා. කියන්නේ එයාගේ ආශාව ඉෂ්ට කරගන්න බැරි වුණ මට මොකටද කියලා. අර මෙයා කියන්නේ අහන්න ලැබුණ දේ මං කැමති වුණා ඒකට. එයාගේ ශරීරයේ අභ්‍යන්තරයේ සියල්ල පිච්චිලා තියෙන්නේ නේ. ඔව්. මූණ එන්න. නංගි එන්න. ඔයානේ මේකේ වැඩිම බරක් අදින්නේ. ඔව් එයා මට වඩා කරුණාවන්තයි. සත්තුන්ට පුදුම ආදරයක් තියෙන්නේ. සතෙක් හදිසියේ අන්තරා වුණොත් එහෙම දවස් දෙක තුන කන්නේ නැතුව ඉන්නවා කියලා තමයි කියනවා. එයාට ටිකක් අපහසුයි දරා ගන්න. මල්ලි දෙන්න මල්ලි තමයි ඊළඟට උදව් කරලා දෙන්න මෙන්න අපිට පොඩ්ඩක් පෙන්නන්න. එතකොට මට කියන්න දැන් මට ඇහුණ මෙයාට එක එක නම් කියනවා. මේ හැමෝටම නම් තියෙනවා. පුළුවන් තරම් උත්සාහ කරනවා මතය මම මොකද මේ හේතුව මගේ පරණයට මම හොඳට හුරුයි යාලා ගෙදර ඉන්න නිසා එයාලා දැන් අර කාලයක් තිස්සේ දන්නේ ඉඳ එයාලා නම් දාලා තියෙනවා ඉවරෙඩි සිංගිත්ති ටිකිරි බබා සුදු බබා කහ බබා මගේ නෝනා නම් කියන්නේ හැම වෙලාවෙම දරුවනේ ළමයිනේ මගේ බබාලා එහෙම ඉති කියන්නේ මම හැමෝටම දාලා තින්නා මේ සයාගි එවරෙඩි ඒ වගේ ඉන්න තව මේ මෙයා කවුද මේ ටිකිරි නංගි අර හොරපූසා එතකොට මෙතන සජිත් මල්ලි වෙන්න මෙයා කවුද ඒ ටයිගර් ඔව් ඇයි ඒ ටයි කියලා ටයිගර් කියන්නේ යාගේ අර ඇඟපත ඒත් එක්ක වෙනවත් එක්ක එතකොට අපිට මේ මෙතන දැන් මේ අපේ සජිත් මල්ලි ඉන්නේ දෙපැත්තෙම තනිකරම රැළ ඉන්නවා එතකොට මෙයාගේ නම මේ මොකද්ද මල්ලි ටිකිරිගේ මෙයාගේ ටිකිරි බබාගේ නෝනා කියලා කියන්නේ එහෙමයි. කවුරු? ටිකිරි බබාගේ නෝනා. සිංගිති ඉන්නවා අතන. එක එක එවරෙඩි ඉන්නවා කිව්වනේ. එක එක නම් තියෙනවා. කවුද සයාගේ කවුද? මෙයා. එයා සයාගේ. ඇයි සයාගේ කියලාම දැන්? හිරුවේකේ අර කුරුණෑගලින් ආවා මල්ලි කෙනෙක් සයාගේ කියලා. එයා ඉතින් අපි යාට හරි කැමති ඒ කාලෙදින් තමයි මෙයා පාරේදී හම්බුනේ. මේ එයාට රෑෂ්යක් එකයි ගෙට් වෙලා ඉන්නේ. ඉතින් එයාට ඒක නම තිබ්බා. ආ එහෙම විශේෂ නම් තිබ්බයි කවුද ඉන්නේ? මෙයා කවුද මොන බබාද මේ සිම්බා බබා සිම්බා බබාගේ අම්මා එතනම නිදාගෙන ඉන්නේ. සිම්බා අම්මා. එතකොට එයාගේ පුතා සිම්බා. අර ඉන්නේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ. එයාට නම මොකද පන්සල්. අරයා. ඔව්. මල්ලි අර වෙනන්නේ එයා පන්සල්. පන්සලේ ලොකු හමුදුරුවන්ගෙන් ගෙනාවේ. ඉන්න පන්සල්. ඕම තමයි මේ නම් අර ටබි. ඔව්. ඇයි ටබි කියන්නේ? ඒ නම මට හිතුණා හොඳයි කියලා. මොකද එයාගේ අතනම ඉන්න අනිත් එක්කෙනා ඉවරෙඩි කළු හින්දා. ඒ වගේ ගොඩක් අය නම් තියනවා අතන ඉන්න. නම් නැති අය ඉන්නවා අලුතෙන් ගෙනාපු අය. අර ලෝයසගේ කට්ටියට කියන්නේ ලෝයසගේ බබාලා කියලා. ඒ සෙට් එක දෙයි ඉන්නේ. එතන ඉන්නවා කීප දෙනෙක් ඒ සෙට්. දැන් ඊළඟ විශේෂ දේ තමයි මට අහන්න ඕනේ දේ වටේ පිටේ. දැන් මේක මම දන්නවා සාමාන්‍යයෙන් පූසෝ ඉද්දින් අනිත් ගෙවල් වලට පයින්නවම තමයි මොනවා කරත්. දැන් එලි බහන ඉන්න පූසෝ ටිකක් ඉන්නවනේ. බල්ලෝ ඉද්දින් බුරනවා.
අසල්වැසියන්ගෙන් කොහොමද මේකට තියෙන ප්‍රතිචාරය? ඇත්තටම මෙයාලා එළියින්න යන්නේ වැඩිපුරම මගේ අල්ලපුවට ඉන්න මේ හැපෙත්තේ ඉන්න ගෙදරට නන්දලා ගෙදරට. කරත් හානියක් කරත් එයාලා කරන්නේ නැද්ද ගෙදරට. ඉතින් එයාලා කවදාවත් දොසක් කියලා නැහැ. ගොඩක් මේ පළාතේ කට්ටිය පූසෙක් කොහරි ඉන්නවා දැක්කොත් හරි මොනවා හරි කරදරයක් වුණොත් මෙහෙම ඉන්නවා ගැමුණු අපට ගන්න පුළුවන් ද පුතා මල්ලි කියලා කතා කරනවා. එයාලා ඉතින් ඇත්තටම ආශිර්වාද කරනවා. කට්ටිය කියන්නේ පූස් ගැමුණු කියලානේ. ඔව්. ඉතින් ලොකු ආශිර්වාදයක් තියෙනවා. එයාලා පින් දෙනවා. ගොඩක්ම වයසක කට්ටිය. පින් දෙන්නේ. මේ කරන වැඩේ හොඳයි කියලා. ඉතින් ප්‍රශ්නයක් දාන ගෙවලුත් එකක් ගෙදරකින් දෙකකින් විතර එකක් දෙකක් තියෙනවා. එහෙම දාපු අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ තමයි මේක හදාගත්තේ මේ එළියට යන්න බැරි වෙන්නේ. බැරි වෙන්න මේ අලුතෙන් එන අය විශේෂයෙන් අලුතෙන් එන අය පයින් නිසා ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේ ආයි හොයාගන්නත් බැරි වෙනවා. ඒතර මම මාළු ටැංකි තිබ්බා ගෙදර හැමති තැනම සිමෙන්ති ටැංකි බැඳලා. ඒවා ගොඩක් මට අයින් කරන්න වෙලා තියෙනවා. මගේ දෙන්නෙක් විතර ගිලිලා අපි නැති වෙලාවල වලට මාළු අල්ලන්න ගිහිල්ලා කාප්ල අල්ලන්න ගිහිල්ලා එහෙම මේ වෙලා තිබ්බා. කවුද පූසෝ? ඔව් දෙන්නෙක් විතර ඒකේ ගිලිලා තිබුණා. ඒක ඒවා හිස් කරා හින්දා ෂුවර් ටිකක් විතරක් තියාගෙන ඉන්නවා. මොකද අනිත් ඒවා ගොඩක් හිස් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් තමයි. අනිත් දැන් ගැමුණු මට එන ගමන් ආයේ කීප එකක් තමයි කාට හරි తాවකාලිකව සතෙක්ව බාර දීලා යන්න ඕන නම් බල්ලෙක් හරි ඔයා හැම බලා ගන්නවා කියලා. එහෙම කරනවා. ඔව්. ඒ කියන්නේ සමහරු විදේශගත වෙලා ඒ වගේ දේවල් වලට වෙනවා නම් తాවකාලිකව උන් එනතුරු රැක බලා ගැනීමත් කරනවානේ. ඒකට යම් අය කිරීමක් කරනවාද? ඒක නම් අය කරන්න ඕනේ. ඉතින් කියන්නේ අර මෙයාලගේ එකක් මම කරගෙන යන්නේ. ඇත්තටම අපිට අපහසුයි අද තියෙන තත්ත්වෙත් එක්ක. විශේෂයෙන්ම හිටපු මම මාළු මිල වෙනස් වෙන එක ගොඩක් ප්‍රශ්නයක් වෙනවා කාලෙන් කාලට. එතකොට දැන් ඇත්තට මේගොල්ලෝට දෙන ආහාර වේල මොකද්ද සාමාන්‍යයෙන්? බත් දෙන්නේ. බත් දෙන එකේදී ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒක මම කියන දෙයක් නෙමෙයි ડોක්ටර් කෙනෙක් අනුමත කරනවා. බත් වලට මෙයාලට මෙයාලගේ ආමාශය ඇති වෙනවා ප්‍රශ්නයක්. ඒකට මෙයාලගේ මේ টয়ලට් පුස් මොෂන් ගතිය වැඩි. එතකොට මෙයාට නිකන් බැලන්ස් නැති ගතියක් ඇවිල්ලා වැනිලා වෙනලා මෙයාලා මැරෙනවා. ඒක බෙහෙත් කරන්නත් හරි අමාරුයි. අර කෑම වලට වඩා යනවා බෙහෙත් තියදම. මෙයාලා මාංශ භක්ෂක සත්තුනේ නේද? ඔව්. ආමාශය ඇදලා තියෙන මේ විදියට නේ. හින්දා කැට් ෆුඩ් තමයි හොඳම දේ. කැට් ෆුඩ් දෙන්න පුළුවන් නම් ඉතින් ගොඩක් හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. පුළුවන් විදියට දෙනවා. ඉතින් මම දැක්කා ලොකු බකට් දෙකක්. ඔව්. කැට් ෆුඩ් තියලා තියෙනවා. ඉතින් අර ඒකම කරන්න අපහසුයි. නමුත් අර හාල් දුන්නාම වෙන්නේ ඒක තමයි දෙන්නේ. කරන් දෙයක් නැති හින්දා තියෙන තත්ත්වෙත් එක. කැට් ෆුඩ් කවුරු හරි දෙන්න කවුරු හරි එහෙම අනුග්‍රහයක හිටියොත් දෙන්න ලොකු දෙයක්. ඔන්න කවුරු හරි පරිත්‍යාගශීලීන් ඉන්නවා නම් දැන් අපි නම්බර් එකක් කියමු ගැමුණු මහත්මයා. ටෙලිෆෝන් නම්බර එක. ඔව්. 075 687යි 04 අනිත් එක 075යි 574යි 125. මේ නම්බර එකට කතා කරලා ගැමුණු මහත්තයාව කන්ටැක්ට් කරගෙන කවුරු හරි කැමති නම් පරිත්‍යාගයක් කරන්න කැට් ෆුඩ් ටිකක් අරන් දෙන්න. එහෙම නැත්නම් මේක පවත්වා ගන්න යම් මුදලක් පරිත්‍යාග කරන්න ඔයගොල්ලන්ට පුළුවන් ඒ වැඩේ කරන්න. ඔයාගේ අදහසක් තියෙනවා කිව්වා තමයි මේක ලොකු කරන්නත් නේ. ඔව් ලොකුම බලාපොරොත්තුව මෙයාලා ඉඩකඩ සීමිත නිසා මේ දැන් මාතයක් දකින්න ඇති මේ පැයක් විතර යද්දී ආයි මෙයාලා අපිරිසිදු කරගන්න. ඉතින් තව සත්තු මට හම්බ වෙන නිසා මේක ලොකු කරගන්න පුළුවන් නම් මෙයාලට නිදහස් ගොඩක්. මොකද මෙයාලගේ පැටව ඉන්න කෑල්ල බොහොම පොඩියට ගහලා තියෙන්නේ මම හදාගෙන ඉන්නේ. ඉතින් ඒකට හම් වෙනවා ආබාධිතයි. එතනදී තමයි මට ලොකු ප්‍රශ්නයක් එන්නේ. ඒතර එයාලා මේක තියන්නේ නැහැ. තුවාල වෙච්ච අයගේ තුවාල පෑරෙන නිසා මගේ කාමරයකට හරි අපි කාගේ හරි කාමරයකට තමයි දාන්නේ. දාගෙන ඉන්නේ. මේකේ ලෙඩ්ඩු දාන්න අසනීප වෙලා ඉන්න අය දාන්න බැරි කමක් නැහැ. යාලා දාන්න දැනටත් ඉන්න අසනීප වෙලා. ඊපදෙනේ අර තුවාල තියන අයගේ තුවාල පාර ගන්නවා. මොකද මෙයාලා සූර ගන්නවා රණ්ඩු වෙන. ඒ නිසා මේක ලොකු කරන්න බලාපොරොත්තු තියෙනවා. දැන් මේගොල්ලෝ නිදහස් පරිසරයට මුදාහරනවා. යම් දවසක මෙයාලගේ මේ පුරු වීමුණාට ඔව් මුදාහරනවා. ඔව් ඒ මුදාගත්ත මේ එහෙම ඉන්න පුළුවන් අය තමයි මේ මගේ ගෙදර ඇතුලේ ඉන්නේ නේ. හරි මෙයාලත් එක්ක හරි අමාරුයි බේරෙන්න බෑ. අපේ වයර් අදිනවා මේ ලයිට්ස් මේවා කරනවා කැමරාවලට පයින්නවා. හරිම අමාරුයි. මං හිතන්නේ අපි දැන් එළියට යන්න වෙලාව හරි. ඉතින් හරි අමාරුවෙන් අපි මේ වැඩේ කරේ.
මට අන්තිමටම කියන්න මේ මල ප්‍රවාහන ඒ කියන්නේ මල අපද්‍රව්‍ය කොහොමද මේක බැහැර කරන සිස්ටම් එකක් මම දැක්ක හදලා තියෙනවා මේක. උඩ ටික සෝදලා සිමෙන්ති මැදලා තියෙන්නේ. බට් ලයින් තියෙනවා. ඒ හින්දා සෝදලා කලින්ම මේක යවන්න පුළුවන් වෙන වලකට මල ටොයිලට් වල හදලා තියෙන්නේ. ප්‍රශ්නෙකට තියෙන්නේ සිමෙන්ති නැති කොටස් තියෙනවා. ඒවට යම් යම් මේ සල්ලි ප්‍රශ්න නිසා දාලා නැහැ. ඒ වගේ ඉතින් අපි සවලක් තියාගෙන ඒ වගේ හිල්ල පූසොන්ගේ අපි නිකන් සහජ චර්යාවක් අපි දැකලා තියෙනවා පූසො මල අපද්‍රව්‍ය දාද්දි ඒක හාරනවා. හාරලා දාලා වහන එකක්. එතකොට දැන් ඒක ඒ චර්යාවට බාධාවක් වෙන්නේ නැද්ද? ඒක මේගොල්ලෝ හුරු වෙනවා දෙකටත්. හුරු වෙනවා. හුරු වෙලා තමයි දැන් ඔය දාන්නේ නේ. මාතල ඉද්දි තිබුණේ නැහැ දැන් දාලා තියෙන්නේ. ඒක සෝදලා මේව කරන්න පුළුවන්. අරක වැලි වල මෙහෙම කරනවා ඇත්තට මේ යාළුවගේ පුරුදු විදියට. ඊට පස්සේ අපි සවලක් අරගෙන අර වලටම දානවා. මේ ඉතින් ආයි මෙතන වැලි උරනහම වැලි එකක් ගෙනලා ආයි පුරවනවා. එහෙම තියෙන්නේ. ඉතින් දැන් මම මේ කවදාද ලොකු කරන්න අදහසක් හිතාගෙන ඉන්න නිසා මම ඒ ටික සිමෙන්ති දාන්න උත්සාහ කරෙත් නැහැ. එතකොට මේකම ගලවලා ලොකු කරන්න පුළුවන් නම් එහෙම කරනවා. හරි. අපි අද අරන් ආවේ අමුතු තැනක් අමුතු විදිහක් අපි ගේ ඇතුලේ දර්ශනත් පෙන්වන්නම් කොහොමද තියෙන්නේ කියලා. මේක එක අතකින් මේක මහා පුණ්‍ය කර්මයක් වෙන මේ සත්තුන්ට කරන සත්තුන්ට ආදරය කරන අය දන්නවා මේගොල්ලෝ ඇත්තට මේගලට කතා කරන්න බෑ නේද ගෙමනු මහත්මයා. මෙයාලට කියන්න බෑ ලෙඩක් වුණාම කියන්න බෑ. මේක දැවැන්ත පුණ්‍ය කර්මයක්. මම අර කිව්වා වගේ මම පළවෙනියෙන්ම තමයි අහන්නේ මේ පූසන් සඳහා නැත්තම් මේ අපේ බලලුන් සඳහා වෙන්නුන ස්ථානයක් පිළිබඳව බල්ලන් සඳහා අපි අහලා තිබ්බා. ඉතින් ඔයගොල්ලෝ සතුන්ට ආදරය කරනවා නම් කැමැත්තක් දක්වනවා නම් ඔයගොල්ලෝටත් යම් ප්‍රශ්න තියෙනවා නම් අපි දුරකථන අංකය දීලා තියෙන ගෙවණු මහත්මයාගේ ඔහුව සම්බන්ධ කරගෙන ඔයගොල්ලොන්ට පුළුවන් මේ දේවල් කරන්න. මල්ලි එන්න චුට්ටක් මල්ලිවත් පෙන්වන්න ඕන. ඔහු තමයි මේකේ විශාලම කාර්යභාරයක් කරන අනිත් පුද්ගලයා. නෝනා එන්නේ නැහැ කැමරාවට. ලැජ්ජාශීලී මේ ඉන්නේ මල්ලි. මල්ලි ගැනත් අපි කතා කරමු. මම ඉස්සෙල්ලාම හැබැයි ක්‍රිකට් ගහන්න නැද්ද කියලා. ක්‍රිකට් ගහන හොඳ බෝල කෙනෙක් වෙන්න තිබ්බා. බවුන්සරයක් එහෙම දාන්න තිබ්බා නියමෙටම. සිම් කරන්න තිබ්බා නේ මල්. මල්ලි දැන් ඔයත් ෆුල් ටයිම් මේ වැඩේ ඉන්නේ නේ? ඔයත් ඔය දෙන්න තමයි චූටි කාලේ ඉඳන් මර. ඔව්. රෙදියාව මට තව අක්කා කෙනෙකුයි අයියා කෙනෙකුයි ඉන්නවා. ඒ දෙන්න සතුටුට කැමති නෑ. කැමති නෑ. තනිකර වෙනස්. වෙනස්. ඔය දෙන්න තමයි කැමති. ඔව්. ඔවුන් ඉන්නේ ඔබේ මුල් පදිංචි. ගමේ. මේ දෙන්න කොහොමද සතුටුන්ට විරුද්ධයි. ඒක අපි දෙන්න විතරයි එක ළඟ ඉඳන් දන්නේ නැහැ සතුටුන්ට ගොඩක් ආදරේ. මල්ලිගේ නම මොකද්ද? හසිත. හසිත. මල්ලි වෙන රැකියාවක් කරන්නේ නැහැ තනිකර මේකම තමයි. තව මම ඔන්ලයින් වැඩ කරනවා පොඩි පොඩි. ඒවා ඉතින් හවස තමයි මෙයාලගේ වැඩ ටික ඉවර වෙලා එහෙම කරන්නේ. සාමාන්‍යයෙන් උදේ 6:00 7 වෙනකොට මෙයාලගේ වැඩ පටන් ගන්නවා. කොහොමත් මෙයාලට අවශ්‍ය කරන කියන්නේ මාළු හාල්ලේ දේවල් හොයන්න යන එක එතකොට මේ කට්ටියට බෙහෙත් කරන ඒවා ඒ වැඩ ඔක්කොම කරලා මම ඉවර වෙනකොට මම කොහොමත් ගෙදර ඇතුළට යනකොට 6:00 7 වගේ වෙනවා. ඊට පස්සේ තමයි ඉතුරු වැඩ පටන් ගන්න. ඔයගොල්ලෝගේ Facebook page එකක් මොනවා හරි එහෙම තියනවද? මගේ කියන්නේ පුද්ගලික Facebook එක තියෙනවා. ඒක තමයි page එකක් හදන්නේ. මේ ස්ථානෙට වෙනම නමක් දාලා නැහැ ඔයගොල්ලෝ නේ? අපි දැන් YouTube channel එකක් පොඩි එකක් පටන් ගත්තා. ඒක අපි පටන් ගත්තේ Hello Brother කියන නමින්. ඒකේ මේ කට්ටියගේ වීඩියෝ දැනට 7ක් 9ක් වගේ අප්ලෝඩ් කරලා දිනවා. ඒක තමයි දැනට පටන් ගත්ත අලුත් එක. Facebook page එක පටන් ගන්න Instagram page එක Facebook page එකක් මේ ඔව් එහෙම හිතාගෙන ඉන්නවා. TikTok ඒ වගේ දැන් ඉතින් online ගැන අදහසක් තියෙන කෙනානේ. හරි එහෙනම් දෙන්නටම සුබපතනවා මේ කරන්නේ මහා පුණ්‍ය කර්මයක් මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඒ වගේම තමයි විශාල සේවයක් මේ ගොල්ලොන්ට අර අපි කිව්වා වගේ කතා කරගන්න බෑ කියන්න බෑ. ඔවුන්ට සාතු සැප්පායම් කරන එක ලේසි දෙයක් නෙවෙයි. මේ වෙනුවෙන් හිත හදා ගන්නවා කියන එක. අනිත් එක තමයි මම ගැමුණු මහත්මයාගේ නෝනව හම්බෙච්ච විදියත් කිව්වේ ඔහු කිනම් ආකාරයක කෙනෙක්ද කියලා ඔබට තේරුම් ගන්න. එතකොට ඔබට තේරෙනවා ඔවුන් කරන්නේ මේක තනිකරම සත්භාවයෙන් කරන කාර්යයක් බවට. අපි යමු ඇතුළත දර්ශන බලමු. අදට මම සමුවරයි යනවා. මේ වගේ අලුත් තැන් ගැන ඕගොල්ලෝට දැනගන්න හම්බුනොත් මේ වගේ වෙනස් තැන් ගැන, වෙනස් පුද්ගලයන් ගැන, වෙනස් දේවල් ගැන, වෙනස් නිර්මාණ ගැන මම මිහිර බණ්ඩා. අපිට දැනුම් දෙන්න මගේ අංකය 0.773 972 914. එහෙනම් ගිහිල්ලා ඉන්න ආපහු දවසක හම්බෙමු. මම මිහිර බණ්ඩා.